අපිට ඉතින් හිටපු ගමන් එක ක්‍රේවින් එනවනේ. ඉතින් මේ එහෙම එකක් මට ආපු. ඉතින් මේකට ෆුල් සපෝට් එක දෙන්නේ අපේ අම්මා තමයි. මං ඉස්සෙල්ලම තෙල් චුට්ටක් දාලා ඉඟුරු සුදු ලුණු ටිකක් ඒකට බෙදෙන්න දාලා ඊට පස්සේ කපාගත්ත ලුණු ටිකත් ඇඩ් කරා. සහ කොච්චි මික්ස් කරලකුත් ඒකට ඇඩ් කරා. ඊට පස්සේ ඒක ගානට රන්වන් පැහැවෙනකොට මම කපාගත්ත ගෝවා කැරට් ඒ ලුණු ඒ දෙක විතරයි ගෙදර තිබ්බේ. ඉතින් ඒ දෙකත් ඇඩ් කරගත්තා. ඊට පස්සේ ටිකක් මැලවෙන්න තියලා මේකට පුංචි දෙයක් මම කරන්නේ මම කලින් කරලා නැහැ. ඒකට ගම්මිරිස් ලුණු කුඩු එතකොට කෑලි මිරිස් ඒ ඔක්කොම දාගත්තා. ඒකත් හොඳට අපි කවලම් කරගත්තා. වැඩිය මැලවෙන්න දෙන්නේ නැහැ. ෂේප් එකේ කොහොම මලව ගන්න තියෙන්නේ. හරි. දැන් මම අර කිව්ව දේ තමයි කරන්න යන්නේ. නෑ සමා වෙන්න. ඊට කලින් මම මගේ පැස්ටා ටික දාගත්තා. මේක තමයි මගේ ක්‍රේවින් එක. I love pasta. ඉතින් ඒක මම තඹගත්ත පැස්ටා ටික මම මේ හැඩේ පැස්ටා වලට ඉච්ච රස නැහැ. හැබැයි ගෙදර තිබ්බේ ඒක. මම තක්කාලි කපලා ඒ ටිකත් මේකට ඇඩ් කරගත්තා බ්ලෙන්ඩ් කරලා. මේක තමයි මම ගෝ විශේෂ දේ. හැබැයි මම ඒක හිතුවට වැඩිය සාර්ථක වුණේ නැහැ. ඒක නිසා මම සෝස් පැකට් එකක් දාගත්තා. වැඩිය දැම්මේ නැහැ. එච්චර එහෙම කන්න හොඳ නැති නිසා. ඉතින් සෝස් පැකට් එකක් දාගෙන මැලවෙන දිලා ආයි මම ටිකක් බැලුවා මිරිස් මට ඕනේ. ඉතින් මිරිසුයි ගම්මිරිස් කුඩුයි ටිකක් ඇඩ් කරගත්තා. හරි. හදනවා. ඔහොම හදාගෙන යනවා. ඊට පස්සේ my favorite පාම මේකට චීස් කෑලි තුනකුත් ඇඩ් කරගත්තා. ඒකත් ඊට පස්සේ මෙහෙම ඒකෙන්ම පොඩි කරගත්තා. මේක ගිය සිකුරාද හැදුවේ. ඇත්තටම අද රැටත් මේකක් කන්න හිතෙනවා. ඒත් හොඳ නෑ හැමතිස්සෙම කන්න. මේ තියෙන්නේ මම්මටම මගේ කෑම සර්ව් කරගන්න විදිය. ඉතින් ඒක හොඳයි නේද?